V4 YouTube channel එකට ඕගලන් නැවතත් ආදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක කරන්න හිතුවේ ඕගොල්ලන්ට step by step mixed scholarship එකේ undergraduate program එකට apply කරන්නේ කොහොමද online portal එකෙන් කියලා දෙන්න. ඉතින් ඒක වැරදෙන්නේ නැතුව ඕගොල්ලෝ හරියටම ඒක apply කරන්න ඕන නිසා මම ඒ application form එක අරගෙන ඒකේ තියෙන හැම කොටසක්ම විස්තර කරලා මේ application form එක හරියටම ඕගොල්ලන් online යවන්නේ කොහොමද කියන එක තමයි මේකෙන් විස්තර කරන්න හිතුවේ. ඊළඟට online application එකට ගියාම මෙහෙම site එක තියෙනවා. ඒක ඔයා click කරලා open link එක කරාට පස්සේ ඔයාට ලැබෙන screen එක මෙන්න මේ වගේ තියෙන්නේ. එතකොට ඔයා register වුණේ නැති කෙනෙක් නම් ඔයා register වෙලා ඔයාගේ national identity card number එකයි email එකයි password එකක් දාලා register වෙලා තමයි ඊට පස්සේ ඔයාට sign in වෙන්න පුළුවන් ඕනම වෙලාවක. දැන් මම මෙහෙම sign in වුණාම මෙහෙම මම email address එකක් හදලා මෙහෙම password එක දාලා තියනවා. දැන් මම sign in වුණාට පස්සේ අපෙන් අහනවා scholarship type එක අපි apply කරන්නේ undergraduate ද postgraduate ද කියලා. undergraduate අපි select කරාම අපිට තියෙනවා අපි college of technology ද නැත්නම් university undergraduate student විදිහට යන්නේ කියලා. එහෙම නැත්නම් අපි postgraduate select කරොත් එනවා masters ද PhD ද ඔයා apply කරන්න කියලා. දැන් මෙහෙම continue කරාට පස්සේ ඔයාගේ personal details ටික මේකේ දාන්න තියෙනවා. එතකොට ඔයාගේ scholarship program එක මොකද්ද? Mixed scholarship එක එහෙම නැත්නම් Mambukaga undergraduate student scholarship 2023-24. එතකොට personal details දැම්මම title එක ඔයාගේ මොකක්ද? Mr. නම් Mr. name with initials. එතකොට surname එක with initials ලියන්න ඕනේ. එතකොට full name එක Pereira A නම් අනුර Pereira වගේ ලියන්න ඕනේ. එතකොට date of birth 1999 4:02ට පස්සේ ඉපදුන කෙනෙක් නිසා මම 1999 10:04 දැම්මා. එතකොට automatically age එක වැටෙනවා. එතකොට ඔයා civil status single ද married ද කියන එක දාන්න ඕනේ. gender එක දාන්න ඕනේ female ද male ද කියලා. national identity card number එකේ automatically වැටෙනවා. ඊට පස්සේ ඔයාගේ address එක permanent address එක මෙතනදී ඔයා කවුරු හරි ඉන්න address එකක්. ඒ කියන්නේ ඔයාගේ අම්මා හරි තාත්තා හරි නැත්නම් ඔයා හරි නිතරම රැඳෙන address එකක් දාන්න. එතකොට ඒකේ district එක දාන්න ඕනේ. ඔයා නිතරම use කරන mobile number එකක mobile එකේ number එක දාන්න. ඊට පස්සේ email address එක automatically වැටලා තියෙනවා. එතකොට මෙතනින් click කරලා next එකට ගියාට පස්සේ ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ academic qualifications මොනවද කියලා enter කරන්න. එතකොට අපි A level කරපු year එක ගත්තාම 1999 නම් 2018. එතකොට index number එක මම දාන්නම්. ඊට පස්සේ A level stream එක දාන්න ඕනේ. අපිට මේකට apply කරන්න ඕනේ physical science කරපු කෙනෙක් නිසා physical science. ඉතින් score එක 1.43. select subject. එතකොට අපි කරලා තියෙන ඕනේ physics කරලා තියෙන්න ඕනේ. chemistry කරලා තියෙන්න ඕනේ. mathematics කරලා තියෙන්න. combined maths කරලා තියෙන්න ඕනේ. අපිට තියෙන combined maths නේ. එතකොට අපි grade එක දාමු B C S okay. ඊට පස්සේ අපිට research sheet එක මේකෙන් upload කරගන්න ඕනේ. එතන අපි මේ වගේ research sheet එක PDF format එකකින් තමයි update කරන්න ඕනේ. ඔයාගේ තියෙන එකක scan කරලා scan කරොත් අපිට PDF වලට scan කරලා image එකක් විදියට නම් එන්නේ. ඒක PDF වලට convert කරලා තමයි මේකට දාන්න ඕනේ. නැත්නම් scan කරලා දෙන්නේ automatically PDF format එකේ නම් ඒකම මේකට upload කරන්න පුළුවන්. ඊට පස්සේ අපි next එකට ගියාට පස්සේ ඔයාට පේන screen එක මෙන්න මේ වගේ. හරි. ඔයාගේ English proficiency එක ගැන තමයි ඊළඟට අහන්නේ. එතකොට ඔයා GC O level කරේ මොන year එකේද? ඔයාට තියෙන grade එක මොකක්ද?
A or B. ඊට පස්සේ එතකොටත් ඒකේ රිසර්ච් ෂීට් එක ඔයා අප්ලෝඩ් කරන්න ඕනේ PDF ෆෝමැට් එකේ. එතකොට ඔයා GCA level කරපු year එක මොකක්ද? ඒකට ඔයා ගත්ත grade එක මොකක්ද? ඒකෙත් ඔයා රිසර්ච් ෂීට් එක අප්ලෝඩ් කරන්න ඕනේ අර විදිහටම PDF ෆෝමැට් එකේ. එතකොට ඔයා IELTS හරි TOEFL හරි කරලා තියෙනවා නම් IELTS හරි TOEFL හරි කරලා තියෙනවා නම් IELTS හරි TOEFL හරි කරලා තියෙනවා නම් ක්ලික් කරන්න. ක්ලික් කරොත් ඔයාට එනවා name එක මොකක්ද, year එක මොකක්ද, එතකොට band score එක මොකක්ද කියන එක එනවා. ඒකෙත් ඔයා රිසර්ච් ෂීට් එක අප්ලෝඩ් කරන්න පුළුවන්. නමුත් ඔයා මේක කරලා නැත්තම් ඔයා මේක ටික් කරන්නේ නැති නිසා ඔයාට ඒවා අප්ලෝඩ් කරන්න එන්නේ නැහැ. එතකොට ඒක ඕකේ. එතකොට අපේ ඩිසයිඩ් ෆීල්ඩ්ස් තියෙනවානේ. එතකොට සයන්ස්ද, ඉලෙක්ට්‍රික් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික් ස්ටඩීස්ද, මෙකැනිකල් ස්ටඩීස්ද, කෙමිකල් ස්ටඩීස්ද, ඒ වගේ ඔයා කැමති ෆීල්ඩ් එක, කැටගරි එක මේකෙන් දාන්න ඕනේ. එතකොට මම ඔයගලන්ට පෙන්නන්න නිකන් දාන්නම්. science ඒ ටික තමයි ඔයා සිලෙක්ට් කරගත්ත සබ්ජෙක්ට්ස් ටික. ඊට පස්සේ ඔයා next එකට යනවා. ඊට පස්සේ ඔයාගෙන් අහනවා general information එකක්. ඔයා රෙජිස්ටර් වෙලා තියෙනවද internal student කෙනෙක් විදිහට local university එකක. එහෙම නම් ඔයා years කියලා දැම්මොත් ඔයාට university එක degree program එක register වෙලා තියෙන number එකයි academic year එකයි එනවා. ඔයා මේක no කියලා දැම්මොත් ඔයාට කිසිම දෙයක් කම්ප්ලීට් කරන්න වෙන්නේ. ඊට පස්සේ ඔයා කලින් නොමිනේට් වෙලා තියෙනවද, කලින් සිලෙක්ට් වෙලා තියෙනවද Ministry of Higher Education එකෙන් දුන්න ස්කෝලර්ෂිප් එකකට. ඒකත් ඔයා no කියලා දැම්මොත් මොකුත් වෙන්නේ නැහැ. ඔයා years කියලා දැම්මොත් ඒගොල්ලන් ඔයාගෙන් ඒ පිළිබඳව details අහනවා. ඊට පස්සේ ඔයා I agree the above terms and condition කියන එක ක්ලික් කරලා මේක finalize කරන්න තියෙනවා. ඉතින් මේ විදිහට ෆයිනලයිස් කරාම ඔයගලගේ ඇප්ලිකේෂන් ෆෝම් එක කිසිම වැරද්දකින් තොරව ඔන්ලයින් වලින් යනවා. ඊට පස්සේ ඔයාට ඒක ලැබුණා කියලා ඊමේල් එකකුත් එනවා. ඊට පස්සේ මාස 2කින් විතර තමයි ඔයගලන්ට එක්සෑම් එක තියෙන්නේ. ඉතින් ඒවටත් ලෑස්ති වෙන්න ඔයගලන්ට කල් තියෙනවා. ගිය අවුරුද්දේ නම් හැමෝටම එක්සෑම් කෝල් කරේ නැහැ. ඒගොල්ලන් සිලෙක්ෂන් ප්‍රොසීජර් එකක් කරලා තමයි එක්සෑම් කෝල් කරන එක කරන්නේ. ඉතින් ඔයගලන් හැමෝටම මේ chance එක ලැබෙන්න කියලා මං හදවතින්ම සුබ පතනවා.